ගිය වතාවේ මම කැනේඩියානු සරණාගතින් ගැන කතා කළා. අද මම කතා කරන්න යන්නේ කැනේඩියානු පාසල් දරුවන් ඉතාමත් ආරක්ෂාවෙන් ප්‍රවාහනය කරන කැනේඩියානු පාසල් බස් රථ සේවාව ගැන. කැනේඩියානු අධ්‍යාපනය ආරම්භ වන්නේ පහළ බාලාංශයේ හෝ ඊටත් පෙර ආතුව ඉඳලම. ඒ කියන්නේ ජූනියර් කින්ඩර්ගාර්ටන් හෝ පෙර ආතුව. පාසල් බස් රථ සේවාව සඳහා සුදුසුකම් නිශ්චිත දුර නිර්ණායක පළාත සහ පාසල් මණ්ඩලය අනුව සහ ශිෂ්‍යයාගේ ශ්‍රේණි මට්ටම ඔවුන්ගේ නිවස සහ පාසල අතර දුර මත පදනම් වෙනවා. උදාහරණයක් ලෙස ඔන්ටේරියෝහි පීල් කලාපේ ශිෂ්‍ය ප්‍රවාහනය සුදුසුකම් සඳහා පහත මාර්ගෝපදේශ භාවිතා කරනවා. ජූනියර් කින්ඩර්ගාර්ටන් සිට පළවෙනි ශ්‍රේණිය දක්වා කිලෝමීටර් 1ට වැඩි නම් දෙවැනි ශ්‍රේණියේ සිට හතරවෙනි ශ්‍රේණිය දක්වා කිලෝමීටර් 1.6ට වැඩි නම් පස්වන ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා කිලෝමීටර් 2ට වැඩි නම් නවවන ශ්‍රේණියේ සිට 12වෙනි ශ්‍රේණිය දක්වා කිලෝමීටර් 3.8ට වැඩි නම් ඒ දරුවන් පාසල් බස් රථ සේවාව සඳහා සුදුසුකම් ලබනවා. එම නිසා ආරක්ෂිත පාසල් බස් රථ සේවාවක් ලබා දීමට එම රජය දක්වන්නේ විශාල උනන්දුවක්. සමීක්ෂණ පෙන්වා දෙනවා දරුවෙකු පාසල් බස් රථයකින් පාසල් යාම වෙනත් ආකාරයකට පාසල් යාමට වඩා 72 වරක් ආරක්ෂිත බව. සියලුම පාසල් බස් රථවල රියැදුරන් සහ අනෙකුත් සියලුම පාරේ ගමන් කරන අයට පෙනෙන දීප්තිමත් කහ පැහැවර්ණයෙන් නිර්මාණය කර ඇති මේ පාසල් බස් රථ ඉහළ දෘශ්‍යතාව සඳහා දැල්වෙන ලයිට් ඇතුළු බොහෝ ආරක්ෂිත විශේෂාංග වලින් සන්නද්ධ කර තිබෙනවා. ඒ වගේම නීත්‍යානුකූලව අනෙකුත් වාහන නැවැත්වීමට අවශ්‍ය කරන නැවතුම් සංඥා අත්සවි කර ඇති මේ බස් රථ ඉතා ශක්තිමත් සැලසුමකින් ඉදිකර ඇති අතර ගැටුමකදී සිසුන් ආරක්ෂා කිරීම සඳහා පෑඩ් කළ පිටුපස සහිත ශක්තිමත් සහ සමීප පරතරයකින් යුත් ආසන භාවිතා කරනු ලබනවා. අමතර විශේෂාංග අතර කවුළු, වහලේ ආවරණ සහ දොරවල් වැනි ස්ථාන හදිසි පිටවීම, ඒ කියන්නේ ඉමර්ජන්සි එක්සිට් වගේම සෑම කෝණයකින්ම බසය ඇතුළත සහ පිටත දැකිය හැකි කණ්ණාඩි සහ කැමරා, GPS වැනි නවීන තාක්ෂණයෙන්ද සමන්විත වෙනවා. ඒ වගේම ඒ බසේ සියලුම දොරටු වසා නොඇතිනම් බස් රථය චලනය වීමක් සිදු නොවන ආකාරයට බසේ එන්ජිම ලොක් වන ආකාරයටයි බසය නිර්මාණ කර ඇත්තේ. සමහර නවීන බස් රථවල බාධක හඳුනාගෙන රියැදුරු නියමිත වේලාවට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ස්වයංක්‍රීයව තිරිංග යෙදිය හැකි ගැටුම් අවම කිරීමේ පද්ධති සවිකර තිබෙනවා. ආබාධිත දරුවන් වෙනුවෙන් වෙනම පාසල් රථ සේවා සපයනු ලබනවා. මේ පාසල් බස් රියැදුරන් අවම වශයෙන් වයස අවුරුදු 21ක් විය යුතු අතර ඔවුන් තෝරා ගැනීම සම්බන්ධවද කැනේඩියානු රජය දරන්නේ ඉතා දැඩි නීති පද්ධතියක්. ඔවුන්ගේ රියැදුරු වාර්තා ආරක්ෂිත මෙහෙයුම් පිළිවෙත් අඛණ්ඩව පිළිබිඹු කරන බව සහතික කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඔවුන් දැඩි ලෙස නිරීක්ෂණය කරනු ලබනවා. මේ රියැදුරන් සම්බන්ධව පොලිස් වාර්තා ඉතා තදින් සොයා බලන අතරේම ඔවුන් අමාත්‍යාංශය අනුමත පාසල් රියැදුරු වැඩි දියුණු කිරීමේ පාඨමාලාවකින්ද සමත් විය යුතුයි. බොහෝ විට කැනඩාවේ අපිට දක්නට ලැබෙනවා කාන්තා පාසල් බස් රියැදුරන්. බස් රියැදුරාට ඇත්තේ අසීමිත වගකීමක්. රියැදුරා බසය පිටත් වීමට පෙරත් ගමනාන්තයේදී කාර්මික දෝෂ සඳහා බසය තරයේ පරීක්ෂා කළ යුතුයි. ගමන අවසානයේ බසය තුල කිසිම දරුවෙක් නොමැති බව පරීක්ෂා කර තහවුරු කරගත යුතුයි. අනෙක් සියලුම රියැදුරන්ටද පාසල් බස් සම්බන්ධව විශාල වගකීමක් තියෙනවා. පාසල් බස් රථය නැවැත්වීමට සූදානම් වන විට දැල්වෙන කහ තැඹිලි පාට ලයිට් දුරුවිට අනෙක් රියැදුරන් Tamanගේ වාහනවල වේගය අඩු කළ යුතුයි. පාසල් බස් රථයක් රතු පැහැති ලයිට් දල්වා එහි නැවතුම් අත දිගු කර ඇති විට බස් රථයේ සිට අවම වශයෙන් මීටර් 20ක් දුරින් නතර කර විදුලි පහන් දැල්වීම නතර වී බස් රථය ගමන් කිරීමට පටන් ගන්නා තෙක් නතර විය යුතුයි. මෙම නීතිවලට යටහත් නොවන රියැදුරන්ට පළමු වරදට ඩොලර් 400 සිට ඩොලර් 2000 දක්වා දඩයකුත් දඬුවම් ලකුණු 6ක් දෙකතු වෙනවා. ඒ කියන්නේ ඩිමෙරිට් පොයින්ට්ස්. වසර 5ක් ඇතුළත දෙවන වරද සිදු කළොත් ඩොලර් 1000 සිට ඩොලර් 4000 දක්වා දඩයකුත් දඬුවම් ලකුණු 6ක්ද එකතු වෙනවා. මාර්ගයේ මැද්දේ තනකොළ හෝ කොන්ක්‍රීට් වලින් බෙදා වෙන් කර ඇතනම් ප්‍රතිවිරුද්ධ දිශාවට යන වාහන නැවැත්වීමට අවශ්‍ය වන්නේ නැහැ.
බසය නැවතු විගසම. සිසුන් බසයට ඉතා ආසන්නෙන් පාර මාරු විය නොහැකි ලෙස. අඩි 5 සිට 6 දක්වා තවත් දිගුවතක් පාසල් බස් රථයෙන් එළියට දිව් කරනවා. මේ රියදුරාට නොපෙනෙන මානේ බසයේ ඉදිරියෙන් අහම්බෙන් හෝ දරුවෙකු බස් රථයේ ගැටීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා ඉදිරිපස බම්පරේ සිට විහිදෙන ආරක්ෂිත උපකරණයක්. බොහෝ ප්‍රාන්තවල පාසල් ආශ්‍රිතව රථ වාහන වේග සීමාව සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා පැයට කිලෝමීටර් 30ක් වන අතර මෙම වේලාවන්ගෙන් පිටත වේග සීමාව පැයට කිලෝමීටර් 40ක්. පාසල් කලාපය තුළ අධි වේගෙන් ධාවනය වන රියදුරන්ගේ දඩය ඉතා ඉහළයි. පාසල් කලාපවල රිය පැදවීමේ දඩ මුදල අනෙක් ප්‍රදේශ හා සසඳන විට බොහෝ විට දෙගුණ වෙනවා. කැනඩාවේ පාසල් දරුවන් ගැන කතා කරන විට අපිට ලංකාවේ දරුවන් කෙසේවත් අමතක කළ නොහැකි. පාසල් බස් රථයක් තියා ආරක්ෂිතව පාසලට යාමට නොහැකි කිසිම වාහනයක් නොමැති දරුවන් අපේ රටේ කොතෙකුත් ඇද්ද? ඊටත් වඩා පාසලට යාමේ බර දෙමව්පියන්ට දරාගත නොහැකිව පාසල් නොයන දරුවන් අප රටේ කොතෙක් ඉන්නවද? කොතෙකුත් පාසල් දැරියන් පොදු ප්‍රවාහනයේදී අතවරයන්ට ලක් වෙනවද? කැනේඩියානු දරුවන් සමග සංසන්දනයේදී ලංකාවේ අපේ සමහර දරුවන් දිව්‍ය පරදුවට තබා බස්වල එල්ලී යන ආකාරය දුටුවාම අපේ රටේ දරුවන් ගැන ඇතිවන්නේ අනුකම්පාවක්. මේ දුක්ඛිත මෙන්ම අනාරක්ෂිත පරිසරයන් හේතුවෙන් දරුවන් පාසල් යාමම කෙතරම් පුදුමයක්ද? ජාතියක ධනය එහෙම නැත්තම් රටක සම්පත කියන්නේ දරුවෝ මිසක එහි භූගෝලීය භෞතික සම්පත් නොවේ. නිසි සැලකිල්ල, අධ්‍යාපනය, ආරක්ෂාව සහ අනෙකුත් සුබවාදී අවස්ථාවන් සමග දරුවන් ඇතිදැඩි කිරීමෙන් අනාගතයේදී ඵලදායි හා ගුණගරුක පුරවැසියන්ගෙන් සමන්විත ශක්තිමත්, සමෘද්ධිමත් සහ ස්ථාවර සමාජයක් බිහි කරන්න පුළුවන් වෙනවා. එම නිසා අප රටේ වටිනාම සම්පත වන දරුවන් ඉතාමත් වගකීමෙන් සුරැකීමෙන් අපිට අනාගතයේ සෞභාග්‍යමත් ලංකාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි තවත් වීඩියෝවකින් හමුවනතුරු ඔබ සැමට ආයුබෝවන්. Sri Lanka